කවේ පළමු වතාවට සිංහල දෙමළ මුස්ලිම් ભેදකින් තොරව සියලු දෙනාගේ කැමැත්ත මත ආණ්ඩුවක් හැදුවා. ඊට කලින් ඉඳලානේ දැන් මොකද තිබෙන්නේ? මා හිතනවා ජනතාවගේ වැඩ කොටසෙන් යම් ප්‍රමාණයක් දැන් අවසන් කරලා ඉවරයි. අපිට බලය ලබා දී. තව තියෙන හොඳයි. දැන් අපිට තිබෙනවා වගකීම පාලකයන් හැටියට කොහොමද ඉස්සරහට අපි යන්නේ කියලා. ණය ප්‍රතිවගත කර ගැනීම වැඩසටහන අපි සාර්ථකව අවසන් කරා. ඒක තමයි මම හිතනවා අපේ ආර්ථිකයේ ප්‍රධානතම හැරවුම. ඒ වගේම අපි ණය ගෙවන කාලේ එක ණය වලට අනුව දීර්ඝ කරගෙන තිබෙනවා. ඊට පසුව දැන් අපි අභියෝගයක් බාර අරන් තියෙනවා මේ අවුරුද්දේ අපේ ආදායම ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයකට 15.1 දක්වා වර්ධනය කරගන්න. අපි පහුගිය මේ මාසයේදී සීල ඉලක්ක සමාලෝචනය කරා. අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ අපි හදපු ආදායම ඉලක්කයට මේ රටේ අපේ රට ගෙනියන්න පුළුවන්. අපි අපේක්ෂා කරන අපේ ඉලක්කයක් තියෙන අපේ පළමු කාලය ඇතුළත මේ 18%ක් වන වැට් බද්ද අඩු කිරීම පිළිබඳ ඉලක්කයක් අපි වැඩ කරමින් තියෙනවා. අපේ බදු වල විශාල ලීකේජ් එකක් තියෙනවා. අපි උපරිම ඩිජිටල් කරන ඇතුල් කරනවා. ඇතුල් කළ මේ බදු නිසි පරිදි එකතු කර ගැනීම සඳහා යාන්ත්‍රණ අපි සකස් කරන්න ලෑස්ති. අපි සැලසුම් කරමින් තිබෙන ක්‍රමානුකූලව අපේ නෝට්ටු ගනුදෙනුවේ නෝට්ටු අයින් කරලා මුදුකාංග පද්ධතියෙන් හරහා සිද්ධ වෙන ගනුදෙනු බවට මම පරිවර්තනය කරා. ඊළඟ විශේෂයෙන්ම අපි ගත්තොත් අපේ රාජ්‍ය යාන්ත්‍රණය ඉතාම දුබල ආකාරස්ම රාජ්‍ය යාන්ත්‍රණය. මේ රාජ්‍ය දේහය මේ විදිහටම යන්න තියෙනවද? මේක පිරිසිදු කරනවද? අපි පිරිසිදු කිරීම අභියෝගය බාරවන්න තියෙනවා. ඔබ දකින්න ඇති දැන් පාර්ලිමේන්තුවේ තිබෙන දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ පරීක්ෂණ කමිටුව හමුවේ ඇවිල්ලා පොලිස් නිලධාරීන් දෙන සාක්ෂි. අපි ව්‍යාජ අංකට අහඩු ගාගෙන ගියා. T56 දෙකක් තිබුණා. අපි අහවල් තැනට වෙඩි තියලා එන්න කියලා අපිට කිව්වේ. මෙහෙම තියෙන පුළුවන් පොලිසිය. ඒවා සංවිධානාත්මක අපරාධ කල්ලි වල ස්වභාවයක්. ඒකේ ප්‍රතිඵල හැටි ලංකාවේ පළමු වතාවට පොලිස්පතිවරයා පොලිසියට බය හැංගිලා හිටියා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් නොවෙන්න දැනුත් පොලිස්පතියා. ආගමන විගණන දෙපාර්තමේන්තුව එක පාතාල නායකයෙක් වෙනින් පාස්පෝර්ට් 3ක් හදලා දීලා තියෙනවා. හැබැයි ඇඟිලි සලකුණු දීලා තියෙන්නේ පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ පොත් විකුණන වෙලෙන්දී. ඒ අපි අත්තට උඩරන් තියෙනවා. කොතනද රට තියෙන්නේ? මාතර බන්දනාගාරයේ ප්‍රතිසංස්කරණ නිසා එහි සිරකරුවන් අපි මාරු කරා අගුණකොළ පැලැස්ස බන්දනාගාරයට. එම මාරු කරනකොට අපිට මාතර බන්දනාගාරයෙන් අහු වුණා මාංචු 7ක් අහු වුණා. මාංචු වල කීස් 27ක් අහු වුණා. සිරකරුවන් ගාව. ෆෝන්, චාර්ජර්ස්, iPad මේ ඔක්කොම බන්දනාගාර නිලධාරීන් සිරකරුවන්ට සමාව දෙන්න පටන් ගන්නවා. මේක තමයි අපේ රට තිබුණු තැන මතක තියාගන්න. ඉතින් අපි සියල්ල පිරිසිදු කරන ව්‍යායාමයට අපි අත දෙනවා.